අපේ මිනිස්සෙක් හැදිලා තියෙන ප්‍රධාන පද්ධති කීපයක් ප්‍රධාන කරගෙන අපේ ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, මාංශ පද්ධතිය, ස්නායු පද්ධතිය, හෝමෝන පද්ධතිය, ඒ වගේම අපේ අපද්‍රව්‍ය පද්ධතිය ප්‍රධාන. මේ යෝගා වලින් මේ සියලුම පද්ධතිය උච්ඡේදනය කරනවා කියලා කියනවා. ඉතින් මේ තුලින් අපිට ලැබෙන ප්‍රයෝජනය අපි විශේෂයෙන්ම මිනිස්සෙක් වයසට යන්නේ අපේ හෝමෝන ඉන්බැලන්ස් වුණාම. ඒ වගේම අපේ සතුට අපිට තරහ ගන්නන සියලුම දේම අපේ හෝමෝන ඉන්බැලන්ස් වුණාම තමයි මේ දේ වෙන්නේ. ඉතින් යෝගා වලින් මේ දේ උපරිම වෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම අපිට ඔළුවේ කැක්කුම හැදෙන්න පුළුවන් කෙනෙකුට. ඒකට ප්‍රධානම අපේ රුධිර සංසරණ පද්ධතිය ප්‍රධාන වෙනවා. මොකද අපි උදේට නැගිටලා සූර්ය වන්දනාව වගේ පියවර 12ක් අපි හැමදාම පුරුදු වුණොත් එහෙම අපිට ඔළුවේ අමාරු නැති වෙලා යනවා. මේ වෙනකොට මගේ පන්ති වලට පැමිණෙන අයගෙන් මං හිතන්නේ හන්දි වේදනාවන්, තමන්ගේ අස්ථි ඒ වගේම නොයෙක් ලෙඩ තිබ්බ අය ඉන්නවා. ඒ කියන්නේ ආතරයිටිස්, ඒ වගේම හෝමෝන ඉන්බැලන්ස් තිබ්බ, ස්නායු පද්ධතිය අවබාධ තිබ්බ අය හිටියා. නමුත් ඒ අයගෙන් බහුතරයක් මේ වෙනකොට සතුට ජීවිතයක් ගත කරනවා කියන්නේ ඇත්තම මට ගුරුවරයෙක් වශයෙන් මම ඉතාමත් සතුටටපත් වෙනවා. ඒ විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ මිනිස්සෙක් තව පැයක් හරි විනාඩියක් හරි දවසක් හරි ජීවත් වෙන්න උත්සාහ කරන තමන්ගේ ජීවිතේ භාගයක් ගෙවිලා ගියාට පස්සේ ලෙඩ ටික හැදුනට පස්සේ ඒ නිසා අපි මේ ලෙඩ හැදුනට පස්සේ ව්‍යායාම කරලා වැඩක් නැහැ. ඉතින් යෝගා කියන්නේ ඇත්තටම ජීවිතයත් එක්ක මයින්ඩ් ඇන්ඩ් බොඩි, ඒ කියන්නේ මේ දෙක සමබර කරන දර්ශනයක්. මේක අපි උදේම යෝගා නිරාහාරව කරාට පස්සේ දවසම අපි ශක්තිමත් කරනවා. ඉතින් මේක කරන්න කෙනෙක් මොටිවේෂන් වෙනවා අඩුයි. නමුත් මේක හරියට පුරුදු පුහුණු වුණොත් මේකට ඇබ්බැහි වුණා හා සමානයි. ඒ කියන්නේ මම සතුටු වෙනවා මගේ පන්ති වලට එන ඒ කියන්නේ විද්වතුන්, ඒ වගේම ව්‍යාපාරික ලෝකයේ ඉහළම ඉන්න අය සහභාගී වෙනවා. ඔවුන් මේ වෙනකොට ලබා දෙන මට ෆීඩ්බැක් එක බැලුවා මට ඇත්තටම සතුටු වෙනවා. මුලදී ඔවුන් නොයෙක් අපහසුතාවයන් වලින් පන්තියට ආවත් නමුත් මේ වෙනකොට ඔවුන් හරිම සතුටුමත් ජීවිතයක් ගත කරනවා වශයෙන් මට අහන්න ලැබීම ගුරුවරයෙක් වශයෙන් මම ඇත්තටම සතුටටපත් වෙනවා. යෝගා කරන ඇත්තටම මේක ආරම්භ කරන්න ඕනේ අපි කුඩා අවදියේදී. ඕනම දෙයක් අපි අපේ ශරීරයට ආදරය කරන්න ඕනේ අපි කුඩා අවදියේදී. මොකද මේ වෙනකොට අපි හැමෝම දන්නා ලෝකේ අපි නිමක් නැති ගමනක දුවන සමාජයක මේ වෙනකොට අපේ තරුණ ඩිවයිසස් එක ජීවිතය ගත කරන්නේ. ගොඩාක්ම ස්ට්‍රෙස් එකකින් ජීවත් වෙනවා. ඒ වගේම ඔහුගේ ජීවිතේ පවා වුන් නැති කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. වෙලාවක් නෑ කියලා අපි පහුවෙලා අපේ ජීවිතය ගැන අපි රෝහල් ගත වෙලා සිතන තත්ත්වයට අපි පත් වෙන්නේ මේ ඩිවයිසස් එක ඉන්න නිසා අපේ කාලය යනවා අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෙඩ වුණාට පස්සේ අපි අපේ ජීවිතය ගැන හිතලාට වඩා අපි ජීවිතේ හිතන්න ඕන අපි ලෙඩ වෙන්න ඉස්සෙල්ලා. නෑ කියලා අපිට කාලය අපි වෙනත් දේවල්ට වැය කරනවට වැඩිය අපි ඇත්තම අපි වෙනුවෙන් විනාඩි 35ක් 40ක් ගන්න බැයි නම් අපි මොන සමාජෙ මොන තැනක හිටියත් අපි මිනිස්සුන් වශයෙන් අපි ඉන්බැලන්ස්. එතන ගොඩාක් අය හිතනවා මේ අපි වියපත් වුණාට පස්සේ අපිට එක්සර්සයිස් කරන්න පුළුවන්, අපිට ඕවා කරන්න පුළුවන්ද කියන සිතුවිලි වල ඉන්නවා. ඔයාලා දන්නවනම් ලංකාවේ ඇත්තෙම අපි හිතන විදිහත් ඇත්තටම පොඩි අවුලක් තියෙනවා. මොකද මම සංචාරක මේකේ වැඩ කරාට පස්සේ මම හෝටල් එකේ අවුරුදු 12ක් විතර වැඩ කරද්දී විදේශිකයන් ගොඩාක් ලංකාවට ආවා. ඒ ආවට ඇවිල්ලා ඔවුන් වයසක අය තමයි ගොඩාක් ලංකාවට එන්නේ. එයාලා අවුරුදු 75යි 80යි සමහර කට්ටිය 86 ඒ වගේ වයස සීමාවෙ ඉන්නවා. ඉතින් ඔවුන් පහවදා උදේ යෝගවලට ආවට පස්සේ මම නිකන් අහලා බලන ඔවුන්ගේ වයස කියලා 86යි 87යි ඒ වගේ. හැබැයි ඔවුන් කලින් දවසේ සීගිරියෙත් නැගලා. නමුත් ලංකාවේ අපි අවාසනාවට අවුරුදු 35ක් 40ක් වෙනකොටම අපි අපේ සීමාවන් දා ගන්නවා. අපිට මේ ව්‍යායාම කරන්න පුළුවන්ද බැයිද කියන තත්ත්වයට අපිපත් වෙනවා. මොකද අපි වයසින්ම අපි වයසට යනකොට අපි මරනවා. අපි සිතුවිලි අපි විසින්ම මරාගෙන අපි කාමරයක් ඇතුළේ කොටු වෙලා ඊට අන්තිමේට අපි රෝද පුටුවෙන් අපි ජීවිතය ගත කරනවා. හැම දෙයකටම ගුරුවරයෙක් අවශ්‍යයි. මොකද මම ඉන්දියාවේ ගිහිල්ලා යෝගා ඉගෙනගෙන එනකොට මට හිතුණා මම ඇත්තටම මම සම්පූර්ණ නැති වුණත් මට හිතුණා මම ලොකු දැනුමක් ඉන්දියාවේදී ලබා ගත්තා. ඉන්දියාවේ රිෂිකේෂි කියන පරමානන්ද විශ්වවිද්‍යාලයෙන් අපි යෝගා ඉගෙන ගද්දී අපි ලංකාවෙත් ඉගෙනගෙන එහි ගියාට පස්සේ දැනුණා ගොඩාක් මේ පිළිබඳව අපි එකතු කරත් අපේ දැනුම වර්ධනය කරගත්තා. ඊට පස්සේ විදේශිකයන්ට උගන්වද්දී මම තවත් පන්නරයක් එකතු කරගත්තා. මොකද මේක මොන වගේ ඉරියව්
වලින්ද මොකද වයසත් එක්ක ඇත්තටම සමහර අය හිතනවනේ ඇත්තටම අපිට මේ දේ කරන්න බෑ මේ දේ අපි කොහොමද කරන්න කියලා හිතනවනේ ඒ නිසා මේ අපි අපි හිතනවා පළපూరు නැති එක්කෙනෙක් යෝගා ගන්නවොත් එහෙම තියෙන ආසන හැමෝටම කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ අපිට මේ ස්ට්‍රක්චර් එක බලලා ඒ පුද්ගලයාගේ තියෙන අසනීප ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔහුට කරන්න පුළුවන් ප්‍රාණයාම ව්‍යායාම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒව බලලා තමයි අපි ව්‍යායාම කරන්න ඕනේ. ඉතින් ඒ ඇත්තටම වටිනා ප්‍රශ්නයක්. මම ඒ එන හැමෝගෙම වයස පිළිබඳවත් ඒ වගේම ඔවුන්ගේ ලෙඩ රෝග පිළිබඳවත් එක්ක සැලකිලිමත් වෙලා තමයි මේ ආසන ප්‍රාණයාම අපි මේලට උගන්වන්නේ. ඇත්තෙම මම දැනට නුවර දඹුල්ල මාතලේ කුරුණෑගල මගේ පන්ති පවත්වනවා. මම සුඛී යෝගා කියලා Facebook එකේ page එකක් හදලා උන් දැනවත් කරනවා. ඉතින් කැමති අයට අපිට ඕනම වෙලාවක අපේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් නුවර විශේෂයෙන් මම ගොඩක් පන්ති පවත්වනවා. ඒ වගේම මාතලේ දඹුල්ල කුරුණෑගල ඒ පන්ති වල සැහැින වෘත්තිකයන් නීතිඥවරුන් ඒ ව්‍යාපාරික ලෝකෙ ඉහළම ඉන්න අය අපිට සහභාගී වෙනවා. ඒ වුන් ලොකු දැනුමක් ලබා ගන්න. ඉතින් මේ පන්තියකට ආවට පස්සේ ඕනම කෙනෙක් කියනවා අපි මේ පන්තියට ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් ඒ හන්දක් පන්තියට ඇවිල්ලා ඒ එකතු වෙන්න ඉන්න කට්ටියත් ඔවුන්ගෙන්ම අහලා අපේ පන්තියට එකතු වුණා නම් මං හිතනවා වැදගත් වේවි කියලා. මං හිතන්නේ මේ ඇත්තම කතා කරොත් දැන් මට අවුරුදු 52ක් විතර වෙනවනේ. මම දැන් ජීවිතේ මගේ මට දැනෙනවා අලුත් වෙලා. අර අවුරුදු 30ක 40ක ඒ පරාසිත වෙච්ච ශාරීරික සෞඛ්‍ය ඒ සුවය මට දැන් දැනෙනවා. ඒක ඊට වඩා හොඳින් මං එන්ජොයි කරනවා. එහෙම නැත්නම් මං ඒක වින්දනය කරනවා කියලා මට හිතෙන්නේ. මට හිතෙනවා මේ සිත ගත කියන දෙක අතර තියෙන පුදුමාකාර සම්බන්ධයක්. මේ දෙක තුලනේ වුනේ නැත්නම් ජීවිතේ හරිම අවුල්. ඉතින් මේ හිතගත කවුරුත් අපිට හදලා දෙන්නේ නැහැ. ඒක අපිම හදා ගන්න ඕනේ. හැබැයි අපිට උදව් කරන්න පුළුවන් ඒකට. පිට අයට උදව් කරන්න පුළුවන්. මං හිතනවා මෙන්න මේ හිතගත හදාගන්න දෙකේදී මේක සමබර කරගන්න මේ යෝගා මං හිතන්නේ ඒක මගේ ජීවිතේට එක්කහු කරේ පුදුමාකාර වින්දනීය අත්දැකීමක්. ඒක මගේ ජීවිතේට කලාවක් වෙලා දැන්. ඒක මගේ ජීවිතේට බද්ධ වෙලා. මම ඒකට හරි ආසයි. මට ඒක අවශ්‍යයි. ඒක නිසා මම වෙන්දට වඩා මම හිතන විදිහ, මං හිතන ආකාරය, මගේ පෞල් ජීවිතය, මගේ පෞද්ගලික ජීවිතය, මගේ සමාජ ජීවිතය, මගේ රාජකාරී ජීවිතය ඊටාම හොඳින් සමබර විදිහට, විනෝදාත්මක විදිහට, ඊටා නිවැරදිව, කාර්යක්ෂමව මේව කරගන්න මට ලොකු හයියක් ලැබිලා තියෙනවා. ලොකු ශක්තියක් ලැබිලා තියෙනවා. මං සාමාන්‍යයෙන් අවිධිමත් විදිහට යෝගා කරනවා දැන්ට අවුරුදු 20ක වගේ කාලේ ඉඳලා. නමුත් මං අපේ සිරිමෙවන් අනුර සිරිමෙවන් කියන මේ අපේ ගුරු එක්ක මේ යෝගා කරන්න අරන් දැන් අවුරුද්දක් වගේ තමයි වෙන්නේ. විධිමත් විදිහකට පිළිවෙලකට ඒක පුහුණුවක් විදිහට ඒක තැනක ඉඳලා ගුරුවරයෙක් යටතේ කරන්න පටන් ගන්න දැන් අවුරුද්දක්. ඇත්තටම මේ අවිධිමත් විදිහට අපි කරන දෙයකින් මම හිතන්නේ ඒක අර කන්සිස්ටන්සි එහෙම නැත්නම් ඒකේ නියම ප්‍රතිඵලය ලබන්න බෑ. නමුත් විධිමත් විදිහට පුහුණු කරුවෙක් යටතේ ඒ විධිමත් පුහුණුව ලැබීම තුළින් අපේ සෑම අවයවයක්ම අපේ සෑම ඒ ඉරියව් ඒ වගේ අවයව ඒ වගේ මේ හැම දෙයක්ම අපේ තියෙන පොස්චර් එක මේ දේවල් නියමාකාරයට පුහුණු කරගන්න ඒකේ ලොකු බෙනිෆිට් එකක් ගන්න මම හිතන්නේ ඒක තමයි ඉතාමත් වැදගත්. අනුර මම අඳුරන්නේ දැනට අවුරුදු 17කට ඉස්සෙල්ලා ඉඳලා. මම ඊට කලින් ඔහු අඳුරන්නේ නැහැ. නමුත් ඔහු අඳුනාගත්තෙත් මේ යෝගා හා මේ ව්‍යායාම සම්බන්ධ වැඩසටහන් සංවිධානය කරන්න ඔහුගේ තියෙන ඉල්ලීම මම ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා වෙලා ඉඳිද්දි නැගිටින පළාතේ එදා තුර ඔහු අඳුනාගෙන මමත් ඔහු අධ්‍යයනය කරනවා ඔහුත් මාව අධ්‍යයනය කරනවා. ඉතින් ඔහු ඊටාත්ම හොඳින් ඉන්දියාවේ පවා ගිහිල්ලා මේ ඒ වගේම විදේශිකයන්ට අපේ ජාත්‍යන්තර අපේ තියෙන හෝටල් වල කළමනාකරුවෙක් විදිහට ඔහු ඒ යෝගා සම්බන්ධ ඒ පුහුණු කරුවෙක් විදිහට ඒ ගත්ත මහා අත්දැකීම් තුලින් මට ඉතාමත්ම හොඳින් අපට අඳුන ගන්න පුළුවන්. ඉතාමත්ම හොඳ පුහුණු කරුවෙක්. ඉතාමත්ම උනන්දුවෙන් ඉතාමත්ම වැදගත් විදිහට
මේ පුහුණු කටයුතු ඉතාමත්ම ඒ කියන්නේ ඔහු කරන්නේ නිතරම තමන්ගේ අනිත් සගයන්ට තමන්ගේ ඒ පිරිසට තමන්ගේ පුහුණු වන පිරිස සඳහා උපරිම ඒකේ ප්‍රතිඵලය ලබා දෙන්න තමයි ඔහු කැප වෙන්නේ. ඉතින් ඔහුගේ කැපවීම, ඔහුගේ පුහුණුව, ඔහුගේ දැනුම ඒක මම හිතන්නේ ඒක ඉතාමත්ම සුවිශේෂයි මට අපේ පුහුණු වන පිරිසට. යෝග ව්‍යායාම මේකේ තියෙන පුදුම සම්බන්ධයක්. මම හිතන්නේ කාලය අපට අනවශ්‍ය විදිහට වැය වෙන්නේ අපේ තියෙන මේ සිතත් ගතත් මේ සම්බරතාවේ නැතිකම හින්දායි කියලා මම දැනන්නේ. හැබැයි මෙන්න මේ දෙක සම්බර වුණායින් පස්සේ අපිට මේ සඳහා ඕන තරම් කාලය තියෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න කරන්න යන කාලය තාමත්ම අඩුයි. ඒ කියන්නේ ඒක ආරක්ෂිතතාවය ඉතා වැඩි. ඉතින් ඒක සාර ඉන්ධන අර මේ වාහනයකට ඔයිල් එන්ජින් එකට දානවා වගේ තමයි මේකත්. ඉතින් එතකොට ඒ කාර්යක්ෂමතාවය උපරිම තියෙනවා. ඉතින් කාලය කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අපිට අපි කැමති වුණත් නැතත් අපි අපේ ගත හිත හදාගන්න අපි කාලයක් විඩංගු කළ යුතුමයි. එනමුත් ඒකේ පාඩුවක් වෙන්නේ නැහැ. ඒක ආයෝජනයක්. ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. එහෙම නැත්නම් අපි අනවශ්‍ය දේවල් වලට තමයි අපේ කාලය සම්පූර්ණයෙන්ම නැත්නම් රෝහල් වලට එහෙම නැත්නම් ලෙඩ දුක් කෙරෙහි විඳවන්න මේවට තමයි අපේ කාලය වැය කරන්න වෙන්නේ. විවේකය ලැබෙන්නේ කොයි වෙලාවෙද? විවේකයක් ගන්න පුළුවන් කොයි වෙලාවෙද? ඒක උදේද රෑද කොයි වෙලාවෙද කියන එක නෙවෙයි. ගොඩක් වෙලාවට උදේ හෝ හවස හැකි හැම වෙලාවකදීම චූටි වෙලාවක් පොඩි වෙලාවක් එක්කෝ ඒ කියන්නේ මම මේ සිතගත දෙකම කියන එකට මම විශේෂ දෙයක් දෙනවා. මොකද සිත සංසුන් කරගන්නත් අපි යම් චූටි වෙලාවක් වී කොයි ඒක වාහනේ යන ගමන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිදාගෙන නිින්ද යන වෙලාවෙ වෙන්න පුළුවන්. උදේ නැගිටින වෙලාවෙ වෙන්න පුළුවන්. එතකොට මේ ව්‍යායාම පවා එහෙමයි. ව්‍යායාම වලටත් වෙලාවක් කලාවක් නැහැ. කොයි වෙලාවෙද ස්ට්‍රෙචින් කරන්නේ කොයි වෙලාවෙද කරන්නේ ඒක විනාඩියක්ද දෙකක්ද පැයක්ද කියන එක තීරණය වෙන්නේ තියෙන දේත් අනුව. ඉතින් ඒක නිසා අපිට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපේ ජීවිතෙත් එක්ක අපේ කාර්ය බහුලත්වයත් එක්ක අපි වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. අපි වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් වෙලාවක් වෙන් කර ගැනීම තමන්ට කරගන්න නැත්නම් ඒක තමන් කොහොමද අනිත් අයට කරන්නේ? සාමාන්‍යයෙන් මම කරගෙන හිටියේ වැවරවුමේ උදේට ඇවිදින එක පමණයි. ඊට පස්සේ මෙයා මට නිතරම කියනවා මේම ක්ලාස් එකක් තියෙනවා එන්න අයියේ කියලා කියනවා. පස්සේ මම ඕක ගියා දවසක් බලන්න කියලා. බලන්න ගියාම මේ එදාම මට කොහොම හරි කරන්න උනා මේ කට්ටියගේ මේවා එකත් එක්ක. කරනකොට මට එදා ඇත්තටම මේ කට්ටිය කරන මේ දේවල් කිසිම දෙයක් මට කරගැනීම හැකියාවක් තිබෙන්නේ නැත. කියන්නේ මේ දනිස් නමනවා කකුල් නමනවා ඒ වගේ කිසි දෙයක් මට කරගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. නමුත් ඔක බලාගෙන ඉඳලා තියෙනවා අපේ මාස්ටර්ගේ නෝනා. බලාගෙන ඉඳලා මෙයාට අඬ ගහලා බැනලා තියෙනවා. මොකද මේ වගේ අය මෙහෙම අරගෙන යෝගා වලට මෙහෙම ගන්නෙ මොකද මේක හරි නරක වැඩක් ඔයා කරන්නේ කෙනෙක්ගේ ආරක්ෂාව නැති වෙන වැඩක් කියලා එහෙම හුඟක් දොස් කියලා තියෙනවා. තිබ්බට පස්සේ මේ මාස එක එච්චර ගණන් ගන්න නැතුව මට කිව්වා බය නැතුව කරන්න කියලා කිව්වා. කියලා ඉතින් මම අර පළවෙනි දවසේ දෙවෙනි දවසේ ආවම මට එච්චර මේක බෑ කියලාම තමයි හිතුනේ. මම දෙවෙනි දවසේ විතර වෙනකොට ඉතින් නවත්තන්න ගියා. ඒ වුණත් මං කිව්වේ මගේ අර හිතවතා මිත්‍රයා හරිශ්චන්ද්‍ර. එතකොට මිනිහා ගෝ නෑ අයියා නවත්තන්න එපා. මේකෙන් ඔයාට අල්ල ගන්න පුළුවන් මේක. ඒ හැකියාව තියෙනවා. කොහොම හරි කරන්න අයියා කරන්න කිව්වා. කියද්දි ඒ බල කිරීමට ඇත්තටම මං ඉතින් ආවා මේ කරමු කියලා හිතේ තියාගෙන ආවා. තිබ්බ එයාට තියෙන භයානකකමනේ එයාගේ නෝනා කිව්වේ. ඒ කියන්නේ මේ වගේ කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ කියන මතේ කියලානේ එයා කිව්වේ. එතකොට ගන්න එපා කරන්න එපා කියන මතේ තමයි කිව්වේ. එතකොට ඒත් එයාගේ අදහස එහෙම තිබ්බට අපි දැන් අපිට ඕන
ඕන මෙතන තියෙන ඕන මේ එකක් දැන් කරයි ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 3ට අපිට ඒ තත්ත්වයක් ආව කියන්නේ යෝග කියන එක මේ දිව්‍ය ඖෂධයක් කියලා මට හිතෙනවා. හොඳට ඕන දෙයක් මාස්ටර් කියන ඕන එකක් හොඳටම කරන්න පුළුවන්. එතකොට ඒ නිසා තමයි මට අරක දැන් තවසරයක් කියන්නේ මම මේක දිව්‍ය ඖෂධයක් කියන එක මට කියන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ගැන කිව්වොත් ඇත්තටම ඒකත් මම පෞද්ගලිකව මම හැම අවුරුද්දෙම හાર્ට් බීට් කියලා තියෙනවා මේ සාමාන්‍ය ලෙඩ වර්ග 32ක් විතර බලන මේ පරීක්ෂණය. මේ පරීක්ෂණයේ බලපුවාම අවුරුද්දෙන් අවුරුද්ද මේ පරීක්ෂණයේ යම් දියුණුවක් තියෙනවා. දැන් අපේ ඇඟට අවශ්‍ය තියෙන දේවල් මිනිරල් ඒවා මේ තියෙන දේවල් තියෙනවනේ. ඒ වගේ හැම දේවල්ම අපේ ඒ තියෙන જાති ඕමනා නැති જાති අඩු වෙලා ඕමනා අඩු જાති තිබ්බේවා හරි ගිහිල්ලා ඒ වගේ සෞඛ්‍ය තත්ත්වේ දවසින් දවස උඩට ඇවිල්ලා තියෙනවා. දැන් තුන්වෙනි අවුරුද්ද මගේ ડોක්ටර් ගාවට මම පර්සනලි යනකොට මම මාස 3කට සැරයක් යනවා. ඉතින් අත්‍තරම මට කිව්වා ඔයාගේ සෝක ලොකු වෙනසක් තියෙනවා. මේ මොකද්ද හේතුව කියලා කිව්වා. මම කොයිද මම මේම යෝගා මාස්ටර් කෙනෙක් යටතේ යෝගා කරනවා කිව්වා. එයා මට කියලා තිබ්බේ ඇවිදින්න කියන එක. ඊට පස්සේ ඒක කරනවද කියලා ඇහුවා. මං කිව්වා ඒක නම් දැනට නවත්තලා මම මේක තමයි දැන් කරන්න කියලා. ඉතින් මට හරි සන්තෝෂයි. ඔයා දැන් නිකන් ඇත්ලටික් කෙනෙක්ගේ තත්ත්වයට ඔයාගේ මේක මට මේ රිපෝට්ස් එකෙන් කියන්න පුළුවන් බය නැතුව මට හරි සන්තෝෂයි කියලා අතට දීලා කතා කරා. සන්තෝෂයි. එතුමාගේ හැකියාව බුද්ධිය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා අපිට නිකන් විහිළුවෙන් තහළුවෙන් අපේ ඒ අවශ්‍ය දේවල් ඒ නම්මේ සීවලේ කරන දේවල් ඇඟට නොදෙනී අපිට කරනවා. ඒකට අපිට ඒක දෙවෙනි සැරේ කරනකොට ඒ වගේ අමාරුවක් නැති තත්ත්ව වෙන විදියට මෙයා විහිළුවෙන් තහළුවෙන් වගේ තමයි මේ වැඩ ටික ලස්සනට ගෙනියන්නේ. ඒ කියන්නේ එයා වගේ ගුරුවරයෙකුත් අපිට හම්බුනේ ඒකත් අපේ විශාල පිනක් කියලා කියන්න පුළුවන්.